පොඩි ෆ්‍රී එකක් ගන්න පොඩි ගමනක් ආවා. අපි හිතුවා පොඩි රෙස්ට් එකක් ගන්න ඕන කියලා. මොකද අයියට එක දිගටම ක්ලාස් තිබුණා. ඒක නිසා අපි දෙන්න පොඩි වීකෙන්ඩ් එකකට පොඩි ටුවර් එකක් දාන්න ආවා. ආපු ගමන් පොඩි රෙස්ට් එකක් අරගෙන අපි දෙන්න හිතුවා පූල් එක පැත්තට යන්න. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ පූල් එකට යන්න. හැබැයි අපි ඊට පස්සේ හිතුවා යන්න කලින් පොඩි මිල්ක් කොෆි එකක් බීලා ගියා නම් හොඳයි කියලා. ඉතින් අපි දෙන්නට මම මේ මිල්ක් කොෆි එකක් හදන ගමන් තමයි ඉන්නේ. රස මිල්ක් කොෆි එක අපි දෙන්න බීලා පූල් එක පැත්තට ඇවිල්ලා ගොඩක් වෙලා අපි දෙන්නගේ කාලය ස්පෙන්ඩ් කරලා ඩිනර් වලටත් යන්න ඕන නිසා අපි දෙන්න ගියා. ඩිනර් එක පටන් ගන්න 7:30 වගේ. අපි මේ වෙනකොටත් හොඳටම පාරක්කුයි. අපි දෙන්න ඉතින් මේ කලවලේ ඩිනර් වලට ඩිනර් බෆට් එකට යනවා. මේ හොටෙල් එකේ ඩිනර් එක ගන්න අපිට මේ ඩිනර් බෆට් එකට යන්න වෙනවා. ඩිනර් එකේ ගොඩක් වෙරයිටිස් තිබුණා. ඉතින් අපි දෙන්න ඒවා ඉස්සෙල්ලා බැලුවා මොනවද තියෙන්නේ, අපි කන්න ආස දේවල් තියෙනවද කියලා. ඉතින් බලලා ඉස්සෙල්ලාම අපි සුප් එකකින් අපේ ඩිනර් එක ආරම්භ කරා. Good morning. අපි දෙන්නම නැගිටලා රසමස මිල්ක් කොෆි එකක් බොන්න තමයි හදන්නේ. කොෆි එක බීලා ඉවරනාට පස්සේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක අපිට හම්බ වුණා. අපි රූම් එකටම arrange කරගත්ත අපේ බ්‍රෙක්ෆාස්ට් එක. මොකද අපිට ඩිනර් එකයි ලන්ච් එකයි දෙකම රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා තමයි ගන්න ඕනේ. ඒක නිසා අපි බ්‍රෙක්ෆාස්ට් එක රූම් එකට ගෙන්න ගත්තා. අපි දෙන්න දැන් චෙක් අවුට් වෙන්න හදන්නේ. චෙක් අවුට් වෙනවා. අපිට ලන්ච් එකත් අපේ පැකේජ් එකට ඉන්ක්ලූඩඩ්. ඉතින් අපි ඒව ටික් කරලා ඉවරලා අපි යනවා අපේ ලන්ච් එක ගන්න.
අපි ඉතින් අපි දෙන්නගේ විස්තර ටිකක් කතා කර අපි දෙන්න අපේ ලන්ච් එක ගන්න ගමන් තීරණය කරා ටිකක් තව පොඩ්ඩක් ඇවිල්ලාම කුරුණෑගල පැත්තට යනවා කියලා. කුරුණෑගලට එනකොට මෙන්න වහිනවා. ඉතින් අපි දෙන්න වැවරම පොඩි රවුමකුත් දාලා ගෙදර ගියා. තවත් ලස්සන ලෝකයකින් හම්බ වෙමු. බයි බයි.